Promise that you'll catch me. Promise that you'll catch me. Promise that you'll catch me. හෙලෝ ගයිස් අද ප්ලේ කරන්න යන්නේ ග්‍රැනි කියන ගේම් එක. ඉතින් මේකේ තම්බ්නේල් එක දකින්න නැති ඔයාලා මොන ග්‍රැනිද හිටෝරි නීද මොකಾದ එක මම තම්බ්නේල් එක දාලා නැතුව ඇති. නම දාලා කියන්නම් මම කමෙන්ට් කරන තැන හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි බලන්න. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් ගේම් එක ගැන කියලා දෙන්නම් මචං. මෙහිමයි ගේම් එක. හරිද? ගේම් එක මේක ඇවිල්ලා ග්‍රැනි වෙනස් වුණා කියලා වෙන ගේම් එකක් නෙවෙයි. මම මොඩ් දාලත් නෙවෙයි ගහන්නේ. ඔරිජිනල්ම ගේම් එක. අප්ඩේට් එක ඇක්සෙප්ට් කරා එච්චරයි. ග්‍රැනි වෙනස්. හරිද? පොඩි හද්ද කරලා ගන්න එක. සෙට් එක හද්ද පොඩ්ඩක් වෙනස්. පීනෝ ග්‍රැනි අක්ක වෙන. හරි අවුලන්නේ මම යාට අම්මා. ලැග් මට ලැග්. ඕකේ. ඉතින් ග්‍රැනි කියන්නේ පොඩ්ඩක් අමාරු ගේම් එකක්. හරිද? ඉතින් මං හිතනවා ගේම් එක අමාරු අයට මේ වීඩියෝ එක බලුවට පස්සේ ගේම් එක ලේසි වෙයි කියලා. මොකද ගහන්න පුළුවන් ලේසිම කියනවා මේ ගහන්නේ ප්‍රැක්ටිස් නෙමෙයි ඊසි. මොකද නෝමල් මොඩ් දාලා ගහද්දී වෙන ටයිම් එකක් යනවා. මොකද ග්‍රැනි විනාඩියකටනේ ටයිම් අවුට් වෙන්නේ. එතකොට විනාඩියකට ටයිම් අවුට් වෙද්දී අපිට විනාඩි 3න් 3ට වගේ ග්‍රැනිව ටයිම් අවුට් කරන්න වෙනවා. විනාඩි 20ක් විතර ගේම් එක ගියොත් එහෙම අපිට විනාඩි 3න් බෙදුවොත් එහෙම එතකොට ග්‍රැනිව 10 පාරකට වැඩි ටයිම් අවුට් කරන්න වෙනවා. මං ගියානේ මේකට. පේන්නේ? හරියට යවුලන්නේ. ග්‍රැනි ගියා. මම ෂේප් එකේ ගිහිල්ලා වෙපන් කී එක අරන් එන්න. මෙන්න මේක අහලා තියෙනවා වෙපන් කී එක. ඉතින් ඔයාලා YouTube එකේ මේ වගේ වීඩියෝ බලුවා නම් දකින්න ඇති. රටාව මොකද්ද කියලා. ඉතින් මේ රටාව කොහොමද කියලා නම් මම හොයාගත්තේ. මේක හොයාගත්තේ මම YouTube එකෙන් තමයි බලලා හොයාගත්ත වීඩියෝ එකක් බලලා අපි කාගේද අන්න මේ යකාමෑන් කියලා YouTube channel එකක් තියෙනවා. අන්න එයාගේ හෙලෝවින් අප්ඩේට් එක හෙලෝවින් නෙමෙයි. හෙලෝවින් අප්ඩේට් එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා රටාව සීන් එක. මම එකෙන් බලලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් හැම ග්‍රැනි වීඩියෝ එකම වගේ කියලා තියෙනවා ඒක. එයාගේ වීඩියෝ බලලා තමයි මේක පුරුදු. ඉතින් මේ රටාව ගහනවා මම මේ ප්ලේ කරන්නේ හතරවෙනි රටාව මම මේ ප්ලේ කරන්නේ. මේකේ රටා ගොඩක් තියෙනවා. අපි මැරෙන වෙලාවට ඒවා වෙනස් වෙනවා. මැරෙන වෙලාවට නෙමෙයි. දවස් 5ක් දෙනවනේ. දවස් 5 ඉවර වෙච්ච ගමන් අපේ රටාව වෙනස් වෙනවා. ඊට පස්සේ නිකන් අර වෙන මැප් අර හොරර් ප්ලේ ටයිම් එකේ වෙන මැප් එකකට යනවා වගේ. එහෙම සීන් එකක් තමයි වෙන්නේ. ප්ලේස් වෙනස් වෙන්නේ. පොට් එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒ වෙපන් කී එක මේ රටාවට අනුව ඔතන විතරමයි තියෙන්නේ. එතන විතරමයි. හරිද? වෙන කොහෙවත් නෑ. ඉතින් එච්චර ලොකු අප්ඩේට් එකක් කළා නම් මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙතනින් ග්‍රැනිව. දැන් එන්නේ මෙතනට අර යතුරු වෙන ටිකක් දෙන්නේ නැති. ඕනියන් අර මොකෙද්ද නරුටෝ එකේ ඉන්නේ මේක නෙමෙයිනේ. මොකද්ද කාටුන් එකේ නම මතක නැහැ. මොකක් කරේ කාටුන් එකේ තිබ්බ නම මතක නැහැ. මොකක් කරේ ඇනිමේ කාටුන් එකක තිබ්බ කැරක්ටර් එකක් තමයි ඉන්නේ. හරිද? අවුලක් නැහැ. හැබැයි ඉතින් අර එන විදිය දකින්නකොට එන සද්දේ ගහනකොට එන සද්දේ මුකුත් වෙනස් වෙලා නැහැ. ඔග්‍රෙනි ඉන්නේ නැති. සාපයක් වෙන්නේ පහයි. ආවේ පේන ඇති. අඩු වෙනකොට පොඩ්ඩක් අර මූසල ගැච්චි ගිහිල්ලා. පේන ටීසි ගහද්දි විනාඩි 2කට ග්‍රැනි එක ටයිම් අවුට්. ඔන්න විනාඩි ටිකේ අපිට තියෙන පුංචි පහේ ගේමක් ගන්න. කොන්නව දාපන්.
දාපන් දා. අපිට මෙන්න මේක ඕනේ. ඕකකින් අපි මේ පොත තියලා නිදහස් කරන එක්කෙනාගෙන් අපිට කියනවා යතුරක් ගන්න. ගන්න. මොනවා කරන්නත් විනාඩි 2යි තියෙන්නේ. දැන් විනාඩි 2ක් ඉවරයිද කොහෙද? ඔයගොල්ලෝ මේක මම දාගෙන දාපන්. ගොනි කරගෙන සනික දුපන් යමන් යකෝ ලැග් ගුණ සියයට 45කට වඩා නෑ 25ක විතර වඩාද දැන් තව වැඩ ගොඩක් තියෙනවා වෙන ගන්න හිතෙනවා දැන් හතේ ඔය යන්නේ නැත මෙන්න ඒක පෙට්‍රල් කෑන්නක් කියමුකෝ ඔන්න තමයි අපිට ඕනේ මේ පෙට්‍රල් කෑන්න එක පෙට්‍රල් තියෙන පෙට්‍රල් කෑන්න එක හරිද දැන් අපිට ග්‍රැනියෝ ගෙන්නගෙන පොඩ්ඩක් ග්‍රැනියෝ උඩට යනකම් ඉන්න අපි අර මොකද වෙපන් එක අතන දැන් ග්‍රැනිය හැරෙන්න ඕනේ බෑනේ අවුයි ග්‍රැනිය ඇවිල්ලා යනකම් ඉන්නවා යන්න වල සයිඩ් ගිහිල්ලා ගන්න අම්මට අත්‍යවශ්‍යම කියන්නේ යන්න තාත්තලා මේ කහ ගන්න ඕනේ එඩිට් කරන්න ගියාම එපා වෙනවා කකපයින් එඩිට් කරන්න ගියාම කොහොමද අයිරණිය ඔයාලක වැටුණාද දෙවරෙන් ඉතින් පොඩ සද්ද වැඩි නම් වෙනවා මම ඇඳ උඩින් රෙකෝඩ් කරන කාමරේ රස්නේ වැඩි ෆෑන් එකක් දාගෙන පිටෝනේ නීතිය කාර් එක හදන්න මේ දොරක් කරපන් දිග විනාඩි දෙකකින් උත්තරින් ප්‍රයෝජනයක් ගන්න ඕනේ මෙන්න මෙතනින් ගිහිල්ලා ඔන්න ඔය ලොක් එකට අප්පට අඩ දුන්නේ ගියාම ඒ කරුණිව ඔයගොල්ලෝ අපිට වෙන වැඩක් කරගෙන ඉමු අපි ආයෙත් දෙමු තග්ගාලා ඉන්ඩයක් කරගෙන
පස්සෙන් දාගමු වෙනල්ල. දැන් පොඩ්ඩක් ඉන්න. ඉතින් ආපහු මෙතන ගැනීම වල ආයෙත් යන්න බෑ ඉතින්. අරක ගේන්න කරුමට අරක වදින්නේ නැහැ. දැන් නම් හැබැයි හැරෙන්න ඕනේ ග්‍රැනි. ඉතින් මේ channel එකේ බොහෝ දුරට වැටෙන්නේ හොරර් ගේම් පමණක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මම කැමති යම ගේම් එකක්ම ගහන්න. බැටර් රොයල් ගේම් මැරෙන්න. බැටර් රොයල් වල කෝල් ඔෆ් ඩියුටි වලට විතරයි ආස. ෆ්‍රී ෆයර් PUBG වගේ ඒවා ගහන්නේ නැහැ. මොකද ওই දෙක ඇස්සේ හින තරකයක් යනවා. ඒවා ගහලා ඊට පස්සේ වෙනුම් ගන්න. හරිද? ඒ කියන්නේ මම ඒවා ගහන්නේ කෝල් ඔෆ් ඩියුටි ගේම් සින් ගන්නේ නැහැ. වැඩි කට්ටිය ගහන්නෙත් නෑ. ගොඩක් PC තියෙන අය විතරයි කෝල් ඔෆ් ඩියුටි ගහන්නේ. කෝල් ඔෆ් ඩියුටි මොබයිල් වර්ෂන් එකකුත් තියෙනවා. ඉතින් මම ඒක එකපාරක් දාගත්තා. අම්මට සිරි වෙන GB ගණනක් යන්නේ. හොඳ නිකන් ෆ්‍රී දෙන මැප් ටික විතර ඩවුන්ලෝඩ් කරගන්න GB 20.2ක් දකුවද යනවා. හරි. මම අඩට නිකන් ඉන්නවා. නැත්නම් අපිට උණ්ඩේ ගන්න බෑ. උණ්ඩේ. Iyo, අරින්. හරි. ගේම් එකේ දුවන වේගය තව පොඩ්ඩක් වැඩි වුණා නම් ගොඩ සුපිරි ගේම් එක. දැන්ට සුපිරි තමයි. මම කියන්නේ පොඩ්ඩක් දුවන වේගය වැඩි වුණා නම් හරි. මේ උන්දේට වැඩියම මෙතියන්ත. ඒකට වෙඩි තිබුණ නැත්නම් ඕගොල්ලෝ නිකන් ඔක බග් කළා දොර අරින්න බෑ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැන් අර අපි අර කාමරේ හොල්ලොප් එක දාලා වත් ඔයගොල්ලන්ට ඔක අරින්න බෑ. ඒ වගේ බග් කළා ඔය දොර අරින්න බෑ. අනිවාර්යෙන් ඒකට වෙඩි තියන්නම වෙනවා. නැත්නම් මේ ගොඩක් බග් තියෙන ගේම් එක. බග් තිබ්බ කියලාම දැන් සැලෙන්නේ නැහැ ගේම්. YouTube එකේ වැඩිපුර ග්‍රැනි බලන එක්කෙනෙක් නම් ග්‍රැනි ගැන පොඩ්ඩක් සර්ච් එකේ ඉන්න එක්කෙනෙක් නම් ඕල් දන්නවා ගේම් එකේ කොච්චර බග් තියෙනවද කියලා. ඉතින් ග්‍රැනි එකේ තව ගේම් දෙකක් තියෙනවා DV ලොපර්ලා දාලා. ඉතින් ග්‍රැනි හදන්නේ DV ලොපර්ලා. හරිද? DV ලොපර්ද ලූපර්ද ඔන්න මොකද්ද කියලා කම්පැනි එකද දන්නේ. මොකක් හරි ඒකෙන් තමයි ග්‍රැනි හදන්නේ. ග්‍රැනි 1 2 3 කොහොම හදන්නේ ඒකින්. හැබැයි තව තියෙනවා මචං ග්‍රැනි 4 rebellion කියලා එකක් තියෙනවා. ආයි ග්‍රැනි 5 time to wake up කියලා එකක් තියෙනවා. ඒ ඔක්කොම හදන්නේ fan made game. ඉතින් මුම් මේ ගේම් එක 2015 වෙනකල් ගහුවේ. ඒත් මුම්ට තාම ග්‍රැනි 4ක් ගහන්න බැරි වුණා. ඕන්න ඔක තමයි පාස්. එහෙනම් මෙතන පොඩි කේස් එකක් තියෙනවා. දැන් මම ඊවිල් නමුත් ගහනවනේ. දකින්න නැති මගේ පෝස්ට් කරනවනේ. ඊවිල් නමුත් ගහනවා. හරිද? ඊවිල් නන් එකේ නන් එනවා මචං. අයින් මගේ බහැලා එනවා. අයි පඩිපල්ලින් පයින් නෑ. බහැලා එනවා. ග්‍රැනි පඩිපල්ලකින් නම් බහිනවා. ඒ අහු මුල් වලින් ඔක්කොගෙම රින්ගලනවා මචං ඊවිල් නන්. ග්‍රැනිට තාම එච්චර හරියක් කරන්න බෑ. ග්‍රැනි වයසයි. ඒකට ඊවිල් නන් ඊට වඩා වයස පාටක් වෙනකොට එහෙම වල ඊවිල් නන් 2 ගහලා දෙනවද ගන්න. අර පොඩි සීන් එකක් තමයි එහෙම වෙලා තියෙන්නේ. මම හට ඊවිල් නන් 2 එකේ ගේම් එකක් අරන් ඉන්න ඉස්සරහට. ඒ අපි ගාව දැන් දොරයින්ක තියෙනවා. හරි අපිට කාර් කී එක ගන්න ඕනේ. කාර් කී එක ගන්න තමයි අපිට මිටිය ඕනේ. හරි.
තව යතුරුකුත් ගන්න තියෙනවා. යතුරක් කියන්නේ දොරවල් අරින යතුරක් නෙමෙයි. දැන් අර උඩනිකන් හින අමුතු එකක් තියෙනවා. පෙන්ටරයක් වගේ එකක්. එන්න හපම් පෙන්ටරේ කියන්නේ මොකද කියේ? කලෑල්ලක් ගැලුවොත් යන්න පුළුවන්. ඔය දෙකෙන් එක තමයි යතුරු තියෙන්න ඕනේ. බොහෝ දුරට මං ගත්ත එකේම යතුරු තියෙයි. ඩක් සර්ච් කරලා බලන්න Google එකේ නෙමෙයි. ඒ හැරි පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒ කාමරේ තියෙන්නේ කොහොමත් ඔය කාමරේ වෙනේව නැහැනේ. මේ මේසෙම තමයි තියෙන්නේ. ඉතින් ඔයත් කොමඩු කන්න ආසයි. ඉතින් මගේ නම් ඒ කාලේ නෙමේ දැනුත් තියෙන තමයි ෆේවරිට්ම පළතුර කොමඩු. පතරයි. තව කොමඩු කන්න ආසයි නන්න කියන්නේ. මට කියන්න එපා. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න. අඩෝ සෝරි මචං. මම මොන ලැබ්බද්ද කරන්නේ මේක ප්ලේ වුණා. අඩෝ සෝරි මචං පොඩි ලැප් එකේ පොඩි කේස් එකක්. නෑ මේක ලැප් එකෙන් නෙමෙයි ප්ලේ කරන්නේ. ලැප් එක ඇඳ උඩ තියාගෙන ඉන්නේ මගේ මේ කකුල ගෑවුණා ස්කිප් බටන්. ආයිසි වැඩි මෙහෙන් ඉන්නේ අප බොරුවට ග්‍රැනීට ෂොට් එක දෙන්න ඕනේ නෑ. අපි මෙහෙන් පොඩි සද්දයක් දාලා යන්නේ. දැන් ඉන්නේ තෑවට. ප්‍රොඩම එලියෙන් පොඩ්ඩක් වෙනස් වෙලා අර මයින්ක්‍රාෆ්ට් එකේ මොකද්ද බෑගට කියන්නේ ස්ක්‍රූස් බයෝන් එකක් වගේ. එහෙම නේද ඒවට කියන්නේ? මම දන්නේ. මයින්ක්‍රාෆ්ට් එකේ ගේම් රෙකෝඩ් කරලා තින්නේ දාන්න විදියක් නැහැ. දාන්න විදියක් තියෙනවා. දාන්න කාලයක් තමයි නැත්තේ. මේ සද්දෙට කෙනෙක් මෙතන තියෙන්නේ. අපිට මේ වෙපන් එකකින් අරන් ගිහිල්ලා මේකෙන් මුකුත් කරන්නේ නැහැ. අපිට තියෙනවා මේකේ මේක අරයි යන්න ඕනේ වැඩේට. මේකෙන් මුකුත් කරන්න නැහැ ඒකට. ආත්ම ආරක්ෂාවට හොඳයි. දැන් අපි අර පොතක් තිබ්බි. ඒ ආච්චි බඩ ගාගෙන අමාරුවෙන් ඇවිල්ලා අපිට අම්මට යතුරක් දීලා යන අන්නේ යතුරු මේ තියෙන ස්පයිඩර් කි. ඔන්න ඕක ගන්න ඕනේ. මේක අරගෙන යන්කෝ මම වැඩේ කරන්න හිටිපෙන්න. මෙන්න මේ දොර අරගන්න. මේක ඉතින් ඔයාලට මේක ඇතුළට යන්න ඕනෙම නෑ. මම නම් ඉතින් හැම රිස්සෙම වගේ අරයි යන වරුද්දට නෙමෙයි මේ දැන් ආරක්ෂාවට හොඳයිනේ. අදිශ්‍යව තමයි දැල ගලවද්දි ග්‍රැනියාවුත් එහෙම. නෑ ඔය එහෙම දැලෙන් ඇදලා අරන් ගහන්නේ නෑ. දැල ළඟට ඇවිල්ලා ආවව හැරිලා එහා පැත්තෙන් එනවා. මේක ඇතුළට එන්නේ නෑනේ ඉතින්. උට පයින්නත් බෑ මොකුත් බෑනේ. කඩුව හැමතැනම මකුළු. මල්ලි මේ බොක ජග ඊට වඩා මේ බිම පෑගෙන ඉවයි අයියා.
අද මේක ග්‍රැනීගේ ටොයිලට් කනවද දන්නේ නැනේ. ඔයාට ඉතින් ස්ට්‍රීම් වගේ මේක ගහන නම් ඔයාට මෙච්චර ලේසි මේක ගහ ගන්න හම්බෙන්නේ නැහැ. පට්ට අමාරුයි හරිද? ස්ට්‍රීම්. අමාරුයි ඉතින් පොඩ හොඳට පුරුදු නිකන් අවුරුද්දක දෙක විතර ගාන එක්කෙනෙක් නම් පුළුවන් ඉතින්. එච්චර ගේමක් නැහැ මේක. මේ එක්කෙනෙක්ට. දැන් ග්‍රැනී එන්න ඕනේ මෙහෙට. දැන් මම මේ දැල කඩලා බැටරියක් බිමට දැම්මනේ. ඉතින් මං අර යතුරු ඔයාට ඉතින් යතුරු ගන්නම ඕනේ මේ කානුවට යන්න ඕන නම් බක් කරන්න පුළුවන් එතන. එතන මේ යතුරු ගන්න නැතුව යන්න පුළුවන් කියලා කිව්වේ. ඒක මං පස්සේ වෙන වීඩියෝකින් කියන්නම් ඔයගොල්ලන්ට. ස්ට්‍රීම් මොඩ් දාලා නයිට්මෙයා මොඩ් ස්ට්‍රීම් දාලා නයිට්මෙයා මොඩ් දාලා දෙකම දාලා ගහනවා නම් දෙකම ඒ කියන්නේ එකපාරට දාලා ගහනවා නම් පුළුවන් ඔයාට ඒක දාන්න. නයිට්මෙයා කියන්නේ ඒ කාලේ නිකන් ඒ කාලේ මේ දැනුත් තියෙන ඒක එතකොට පොඩ වෙනස් ගේම් එක. පට්ට කළුවරයි වටේම කොහොමද ටුට්ටක් වෙනස් ගේම් එක. මේ අපිට මේ දොර ගලවන්න ඕනේ. මට මේ වෙපන් එක අතහැරියොත් එහෙම මෙතන අරු වෙන අරු වෙද්දි මට මේක අල්ලගන්න බැරි වෙනවා. එහෙමත් වටේ දූ ගන්න වෙනවා මේක. ඉතින් තවත් වීඩියෝ දික් වෙනවා එච්චර. කියලා කිව්වට මට එඩිට් කරන්න එපා වෙනවා. මල පයින් වෙනවා. කොහොම මෙච්චර සද්දාලා මුට ඇහෙන්නේ? අයින් දොරට උන්ඩි ටක්ගාලා බඩු ටික මෙන්න මේ පල්ලෙහාට ගෙනත් දාමුද? උනේ ටට්ටක් ගාලා ගිහින් දාගන්න මේ ටික. අපිට තව එක දෙයක් ඕනේ. හරි නේද? අඩු. ඒ. ගන්න කරක්. මොන මගුල කරන්න විනාඩි 2යි තියෙන්නේ. දැන් අපිට උඩ ගිහිල්ලා පොඩ්ඩක් හිර වෙන්න වෙයි. Sure. මේක නීතෙන් නදනම හරකෙක් කියලා. මම මේකට කොටු වෙන්න. පොඩ මේ ඩුවෙන් උස්සන්න විතරයි තියෙන එක. කියලා කිව්වට එම උස්සන්න නැහැ ඔයගොල්ලන්ට නිකන් අත නිකන් ඒක ඇතුළේ නිකන් හිර වුණත් ඔයගොල්ලන්ට මේ යතුර ස්පෙන්ටරේ වගේ කොනෙත් නැහැ. නිකම්ම පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට ගලවන්න ඒක කොහොමද දන්නේ පුළුවන්. අද ෆෝන් එකේ බැටරි බෑ. හරි charge රේට ගහුවා. ඒක අගල් වෙක් ඉතින්. අද විතර වැඩි කරන්න බෑ ඉතින්. Mungkin ini yang kata gue, kamu tuh meeting con pain. Itu mah dari. Di pasir ini granny itu ada di lah. Sepe ke tino meeting karek hada kan. Dan podi itu ada amaru sini hati nama. Ya jadi amaru nih. Podi sini dekat tino meeting. Ya tahu pada game aku nama pada amaru ini tuh. නැත්තම් ගේම් එකේ කිසි ආතල්ලයක් අම්මට. නෑ නෑ ආතල්ලයකට ගහන ගේම් උත් තියෙනවා. Do you want to play hide and seek?
දැන් වරෙන්කෝ. දැන් විනාඩි 25ක් විතර ඉන්නේ නැති නේ. කොහෙද මේ කාලා කන්නේ ඉන්නේ? අඩ මේකේ ක්‍රිස්මස් ඒව දැම්මම මොන වගේද දන්නේ නැහැ මේ ගැන. දැන් තමයි සීන් එක පටන් ගන්න. ඉස්සෙල්ලම තියෙන දිගම වැඩේ කරලා ඉන්නකො කො අඬුව දීපන්. අඬුව දීපන්. එඩ මේ ස්ක්‍රීන් එක පොඩි වැඩි. ටැබ් එක ගත්තා මම. ඉස්සෙල්ලම ටැබ් ගන්න ඕනේ සල්ලි. බලින් නෑ මං ගන්න. දැන් මේ ශබ්ද බාද්ද ඇහෙන ඉවර ටික පොඩ්ඩක් ඉවර කරලා දාන්න ඕනේ. ගාලා එකමද? මේ බින්නේ නැහැ බග්ලා එක. අන්න ඒ වගේ මම කාලා කන්ඩි බග් නම් මට වෙන්නන්න බෑ හොඳේ. පායනවා වගේ. ඒක මේ මම සමහරක් ටිකක් කරේ. කොහොම මං සඩු ෆෝන් එක ගාන ඉඳ වෙන්නත් පුළුවන්. ගහන්න ඉතින් ෆෝන් එක වගේ තියෙනවා නම් ඉතින් මේ ටේප් එක ගන්න පුළුවන්. ඉතින් අපි අවසාන අදියරට ඇවිල්ලාදී කවුද කියන්නේ මෙතන මේ ගේට්ටුවකුත් දාලා බිත්තියකුත් බඳපු හරකා. අර බිත්තිය ඉතලුවා අන්න නම් අන්තිම පාර. නිකන් කොල්ලෝ. ගෙනියන්න. The end. එනම් මචං අදට අපි ගියා